හෙලෝ ගයිස් අද මම ඉන්නේ මාවනල්ලේ හෙන කැලේක මට ආරංචියක් ලැබුණා මෙහි ඉන්නවා වැද්දෙක් අන්න එයාව හොයාගෙන ආවේ අට්ටි වලන් වගේක් අරගෙන උයනවා ඒක වීඩියෝ කරලා දානවා අන්න එහෙම කෙනෙක් හොයාගෙන තමයි මම අද මේ පැත්තට ඇවිල්ලා ඉන්නේ අපි බලමු ගිහිල්ලා ඇත්තටම වැද්දෙක්ද කවුද මොනවද මේ කැලේ කරන්නේ අපි ගිහිල්ලා බලමු යමු අපි බලමු මේ වැද්ද මොන වගේ වැද්දෙක්ද කියලා වැද්දෙක් කියලා කිව්වට මම වැද්දෙක්මත් නෙවෙයිද කොහෙද මේ කකුල් දෙකටම කලිසමක් ඇඳලා තින්නවනේ. හලෝ මොකද වෙන්නේ ඉතින් මොනවද කරන්නේ? හලෝ කොහොමද මල්ලි ඉතින් මොකද පරක්කුනේ මම මේ කෑමක් හදලා තමයි දැන් වෙලාවත් ඉස්සේ පාර හොයනවා. පාර හොයාගෙන හොයාගන්න පුළුවන් වුණාද? ඔව්. අද සුපිරි කෑමක් හදන්න තමයි යන්නේ කොස්තට වලින්. මට සුපිරි. මේ බැදෙනකමක් තියෙන තාක්ෂි කොස්තට අග්ගලා එහෙම කාල් තියෙනවා මිට කලින්. කොස්තර වලින් අග්ගලා? ඔව්. හොඳයි ගමු. මේ වැද්දෙක් කියලා කිව්වට මොනවද මේ වැද්දෙක් නෙමෙයි YouTube කරන කොල්ලෙක් මේ කියනවනේ. කැමරා එහෙම ඔක්කොම ඇස්ති කරගෙන වැඩේ කරන් යනවා. channel එකේ නම තමයි ජංගල් බුවා. යන්නේ කැලේ කරන බ්ලොග් තමයි වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නා සපෝට් එකක් දීගෙන යන්න ඉතින් අපිට වීඩියෝ හොඳයි නම් බලලා. අනිවාර්යයෙන්. අද මොනවද මේ කොස්තර වලින් අග්ගලානේ? ඔව්. අන්න ඔම කොස්තර වලින් අග්ගලා හදන්න පේනවනේ. දැන් මේ ටික බැදිලා ඇති සුපිරි ගලක් තියෙනවා. අපි ඒ පැත්තට ගිහිල්ලා වැඩේ කරගමු. හරියන් මෙයා. වෙලක් මැදින් මේ අග්ගලා හදාගෙන කණ්ඩ විඳින දුකක්. එහෙන දුරක් ගිහිල්ලා අන්න එහෙම වෙලක් මැදින් තමයි යන්න තියෙන්නේ පේනවනේ. ඌනම් ඇත්තටම වැද්දෙක්ද කොහෙද මේ මට කලින් යනවන්න හරි යනවා මම පාර දන්නෙත් නෑ වැද්දෙක් මුසි වැද්දෙක් නෙමෙයි අපි කලින් වීඩියෝ කරා මතක ඇතිනේ මේ දඹානේ ඒක පිළිම් වලට හිටිය වැද්දෝ ඉන්නේ මේ අන්න ඒ වගේ පොරක් උට කොලාදු ටිකක් අන්දලා ගත්තා නම් වැද්දා හොයන්නත් බෑ මෝ හොයන්නත් බෑ ඌ ගිහිල්ලා ඉතින් හොයාගන්නවත් නේ අන්න බොහොම අමාරුයි මිනිස්සයා හොයාගත්තා. ඌ මට කලින් යනවා ඉතින් අර හිතන්නත් කලින් මූ යනවා මූ හරිනේ. මේක නාන ලිදද්ද? මේකද? ඔව්. නාන්න? නෑ මං කියන්නේ නාන ලිදද්ද? ඔව්. නේ? මෙතෙන් දාලා අල්ලු. ඔබ බහලා මන්න පාර දන්නේ නේද? උඩම දෙයන්න දීබා. මල මගින් පාර අහන්න පේනවනේ. මම මේ දෙයියනේ කියලා අදාවි. මම මේ හරි ගන්නද බා? හරි කොහොම යන්න. මෝ මහ හින කැලේක. ආවුණා බා. තන හොඳයි ඈ? තන හොඳයි. අම්මේ. තන නම් හොඳයි. යන්නනේ බැරි. තන නම් හොඳයි යන්නනේ බැරි කිව්ව. අම්මෝ රයිට්. මෙන්න මෙතන තමයි වැඩි කරන්න තියෙන්නේ. එහෙනම් දුෂ්කර ගමනකට පස්සේ මේ ගලක් හොයාගෙන තැනකට ආවා. ඇවිල්ලා දැන් මේ දෙන්නත් එක්ක පේනවනේ මේ යාළුවා වැඩි කරන් යනවා මේ. ඔය ටික සුද්ධ කර ගන්න ඕනේ. මේ ටික සුද්ධ කරගෙන කොස්තට ටික සුද්ධ කරගෙන වංගේ විද්දා කොටා ගන්න තමයි තියෙන්නේ. කොටාගෙන සීනි දාලා ලුණු දාලා අන්න තමයි තියෙන්නේ මරු කෑමක් ඈ. මේ ටික සුද්ධ කරගන්න නම් ඉවරයි. දැන් සීනි ලුණු දාගෙන වැඩේට බහින්න තමයි තියෙන්නේ. සීනි දාගන්නවා මචං. ඊට පස්සේ ලුණු කන්න පුළුවන් ගන්න දාගන්න ඕනේ නැත්නම් විහික් ගන්න දා වෙන්නේ. right
තව එක දෙයක් ගේන්න අමතකුණා යාළුවනේ. හදිස්සියට ගම්මිරිස් වගේක් තිබ්බා මේක තවත් මරු. කොටලා ඉවරයි. මෙන්න මෙහෙම ඔග්ගලා හදා ගන්නවා. පේනවනේ. සමපෝස නෙවෙයිනේ අග්ගලා. ඔස්සට අග්ගලා. ඔස්සට අග්ගලා. හරි අන්න එහෙම මේ විදිහට තමයි මේ මොනවද බම් මේ? කොස්සට අග්ගලා. අන්න හරි මේ තමයි කොස්සට අග්ගලා. හරිද? මේ මම තමයි ඔව් මේ මාව නැල්ලෙන්න ඕනේ මේ වගේ දෙයක් කනවා නම් පේනවනේ. මේ මෙයා මෙතුමා තමයි හැදුවේ. කොස්සට අන්න හරි. කොස්සට අග්ගලා. මේ වගේ දෙයක් කනවා නම් ඉතින් මාව නැල්ලට එන්න ඕනේ පුදුම පවක් කරලා තිබිලා තියෙන මේ වගේ දේවල් කන්න පේනවනේ. එකෙන්ම අර අච්චර දුක් විඳගෙන ඇවිල්ලා මේ වගේ කන්න පුදුම පවක් කරලා තිබිලා තියෙන්නේ. හොඳයි හැබැයි. තව ගම්මිරිස් එහෙම දානවා කොට. ගානක් නැති වුණානේ. පිළිවෙලක් තියෙනවා ඈ. මේ දේවල් නෙමෙයි. මම කොස්සට වැඩි කන්නේ. ඒ වුණාට මේක පොඩ්ඩක් කන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එකේ අපි මාව නැල්ලේ ඇවිල්ලා අග්ගලා හදාගෙන කෑවා. අනිවාර්යෙන් මේ අග්ගලා හදාගන්න අමතක කරන්න එපා එහෙනම්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා. අපි ගියා.